Hi everyone, welcome to my YouTube channel. ඉතින් ඔන්න මේ view එක දකිද්දිම ඔයාලා මෙතෙන්ට ගිහින් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවා අද අපි ඇවිල්ලා ඉන්නේ Hot Master Restaurant එකට. Hot Master Restaurant එකේ branches 3ක් තියෙනවා. ඒ තමා පිළියන්දල, කඩුවෙල සහ බොරලැස්ගමුව. අද අපි ඇවිල්ලා ඉන්නේ බොරලැස්ගමුව branch එකට. ඉතින් dinner ගන්න තමා අපි ආවේ. Hot Master Restaurant වලට තියෙන්නේ හරිම යුනික් ලස්සන ඉන්ටීරියර් එකක්. එයාලා මේ ඉන්ටීරියර් එක ඩෙකොරේට් කරලා තියෙන්නේ හරිම නැචරල් විදිහට. ඒ වගේම ලස්සන වෝල් ආර්ට්ස් කීපයකුත් මේක ඇතුලේ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ෆොටෝස් ගන්න කැමති කෙනෙක් නම් ලස්සන තැන්වල ඩිනර් ගන්න කැමති කෙනෙක් නම් ඔන්න මෙතන වාට කියාපු තැනක් හරිම ලස්සන ඉන්ටීරියර් එකක් මුලින්ම ඔයාලට දැකගන්න පුළුවන්. Hot Master menu එක ගැන කතා කරොත් ලොකු variety එක කෑම මෙතන තියෙනවා. ඉතින් ඔයාලට fresh juice, pasta, crispy bites, chopsy rice, nasi goreng, noodles ඒ වගේ ගොඩක් කෑම ජාති ශ්‍රී ලංකන් western කෑම ගොඩක් මෙතනින් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් price එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් normal range එක price තියෙන්නේ ඇත්තටම portion එකත් එක්ක consider කරලා බැලුවොත් සාධාරණ මුදලක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඉතින් අපි dinner order කරලා dinner එනකන් විනාඩි 15ක් වගේ අපිට ඉන්න සිද්ධ වුණා. හැබැයි අපිට කිසිම boring ගතියක් නම් දැනුනේ නැහැ. ඒකට හේතුව මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලස්සන interior එක. ඊළඟට මට කියන්න ඕන විශේෂම දෙයක් තමා Hot Master Restaurant එකේ customer service එක. ඉතින් customer service එක නම් හරිම quality. එයාලා අපෙන් මොනවද ඕනේ, මොනවද වෙන්න ඕනේ, මොනවද සර්ව් කරන්න ඕනේ, කෑම කොහොමද, මුල ඉඳන් අපි ඩයින් කරන්න වාඩි වෙන තැන ඉඳන් එයාලා අපිට හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට ට්‍රීට් කරනවා. ඉතින් වෙන තැන්වලට ගියාම ඇත්තටම අපි අපහසුතාවයට පත් වෙනවා කස්ටමර් සර්විස් එක ගැන. ඒ වුණාට මෙතන නම් බෙස්ට් කස්ටමර් සර්විස් එකක් තියෙනවා කියලා ඔයාලට highly recommend කරන්න පුළුවන් place එකක්. කපල් එකට විශේෂයෙන්ම ඩිනර් අවුට් එකක් යන්න හොඳ ප්ලේස් එකක් මේක. මොකද උඩ තට්ටුවේ තවත් බැල්කනි ඒරියා එකක් එක්ක ලස්සන ඉන්ටීරියර් එකක් එක්ක මේ වගේම රෙස්ටොරන්ට් එකක් තියෙනවා. හරිම පීස්ෆුල් කාම් ෆීලිං එකක් තමා මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔයාගේ ඩිනර් එක හෝ ලන්ච් එක හරිම නිදහසේ ඔයාගේ ආදරය කරන කෙනත් එක්ක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ඕඩර් කරපු සීෆුඩ් චොප්සි රයිස් එක ඇවිල්ලා තියෙන්නේ. මේකේ ප්‍රයිස් එක රුපියල් 3000ක් වුණා. පෝෂන් එකත් එක්ක බලනකොට අපි දෙන්නම මේ චොප්සි රයිස් එක කාලා ඉවර වෙලත් තවත් එක්කෙනෙක්ට වගේ ප්‍රමාණයක් ඉතුරු වුණා. ඒ කියන්නේ 3 දෙනෙක්ට බඩ පිරෙන්නම කන්න මේක ප්‍රමාණවත්. ඒක නිසා මම හිතනවා 3000ක ප්‍රයිස් එක හොඳටම රීසනබල් කියලා. දැන් අපි රස බලලා ඉමු. ඉතින් මේකේ සීෆුඩ් වර්ග ගොඩාක් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඒ වගේම එග් ඔම්ලට් එකක්, vegetables එකතු කරලා තිබුණා. තව අපිට chili paste සහ sauce හම්බුණා. ඇත්තටම රස ගැන කතා කරොත් මම කාලා තියෙන චොප්සි රයිස් වලින් රසම එකක් කියලා මට කියන්න පුළුවන්. මොකද මේක හරිම සුවඳට ෆ්‍රෙෂ් ගතියට රසට තිබුණා. අපි දෙන්න හැම වෙලේම වීඩියෝ එකක් කරොත්
ඒ කියන්නේ කොහේ හරි ට්‍රැවල් කරොත් නැත්නම් කොහෙන් හරි කෑවොත් රෙස්ටොරන්ට් එකකට ගියොත් හැම වෙලේම අපේ honest review එක තමයි ඔයාලට දෙන්නේ. ඒකට හේතුව අපි ඒ ගැන එක්ස්පීරියන්ස් කරලා ඒක හොඳයිද නැද්ද කියලා හරිම දේ ඔයාලට දෙන්න තමයි අපි අපේ වීඩියෝස් වලින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඔන්න Hotmart එකේ seafood chopsy rice එක නම් රසටම තිබුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලත් Hotmart එකට ගිහිල්ලා තියෙනවා නම් එයාලගේ කාලා තියෙන රසම කෑම එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට අපිත් ඊළඟ දවසේ ගියොත් ඒක try කරලා බලන්න පුළුවන්නේ. ඒ වගේම ඔයාලා ලස්සන places වලට ගිහින් dinner out කරලා තියෙනවා නම් ලස්සන restaurants ගැන දන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න. එතකොට ඒක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. Hotmart රෙස්ටොරන්ට් එකට එන හැම කස්ටමර් කෙනෙක්ටම වගේ එයාලා අන්තිමේට ෆීඩ්බැක් ෆෝම් එකක් ෆිල් කරන්න දෙනවා. ඉතින් ඒකෙන්ම තේරෙනව නේද එයාලගේ කස්ටමර් කෙයා එක කස්ටමර් සර්විස් එක කොච්චර හයි ක්වොලිටි එකකද තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් කිව්වා වගේම මගේ honest review එක මම ඒ ෆෝම් එකෙත් ෆිල් කරා. ඉතින් ඔය විදිහට තමා අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.